කවුද එකෙක් කෙහෙල් ගහටත් ඇරලා ගිහින්නේ? මුන්ට තියෙන අසහනේ. ඇයි යකෝ මගේ පස්සෙන් එන්නේ? තෝව කන්න යකෝ එන්නේ ලව් කරන්න නෙවෙයි. ගහපන් යකෝ. උට ගහපන්. උඹලගේ ඇස් පොඩ්ද? කිරි පුතේ. අපි ගෙදර ගිහින් ඉවරයි. මේ කෑම එක නම් පට්ට රසයි. අපොයි බඩට මොකක්ද වුණා වගේ? ටොයිලට් එකක් හොයාගන්න ඕන ඉක්මනට. මම ඔබව නවත්වන්නෙමි. මම මේ සර ඇඳගෙන හිප් හොප් නටනවා බලන්න. අම්මට සිරි පඩයක් ගියා. මොන මගුලක්ද නංගි කරන්නේ? ඇස්පොට්ටද? ඔයාලට හිතෙන්නේ මම පරණ අච්චියක් කියලා නේද? බලපන් මම බීට් එකේ නටන හැටි. මේ බලන්න ඇමසන් ගඟේ ඉන්න විශාල ඇනකොන්ඩෙක්. මිනිස්සුන්ට කිසිම කරදරයක් නැහැ. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම සතුටින් ඉන්නව නේද? ඔබ දැන් අපේ අලුත්ම අත්හදා බැලීමට සූදානම්. යකෝ මගේ මෙහෙම රහයි කියලා දන්නවනම් මම බත් කන්නේ නැනේ බං. එතකොට මෙතන ඉඳගෙන ඉන්නකොට තමයි මෙතන ඉඳගෙන ඉන්නකොට තමයි අම්මේ නංගි ජම්බු ගහෙන් වැටුණා. අද අපි රසම රස අල කරියක් හදමු. මගේ රත්තරන් ඔයා කොච්චර ලොකුද දැන්? මට දෙයක් කරන්න එපා. මම කවුරුත් නෑ මහා සොනා මගේ පස්සෙන් එනු. මේක තමයි ලංකාවේ තියෙන හොඳම ඉස්සෝ වඩේ. ඔයා ඔහොම හිමින් වැඩ කරොත් වහලේ හදලා ඉවර වෙද්දී අවුරුදු ගාණක් යයි. අනේ දෙයියනේ බලන්නකෝ එළිය වෙන්නේ මොකද්ද කියලා. මේ පිරමීඩය ඇතුලේ මොනවා හරි අමුත්තක් තියෙනවා. ආපහු එන්න එපා. නැත්තම් මම වෙඩි තියනවා. සේනාංකේක දුවන්න. මම තමයි මේ ලෝකේ රජු. මම දැන් පණින්නයි යන්නේ. මේක නියම අත්දැකීමක් වේවි. මගේ යාළුවෝ හැම තැනම ඉන්නවා. අපි මේ ලෝකය අල්ලගන්නයි ආවේ. අපි අද කතා කරමු ශ්‍රී ලංකාවේ කෑම ගැන. අපේ කෑම හරිම රසයි. විශේෂයෙන්ම කොත්තු. අද දවස මගේ ජීවිතයේ වගේම මනුෂ්‍ය වර්ගයාගේම සුවිශේෂී දවසක්. මේ නගරේ නීතිය මමයි. හැමෝම මට ගරු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ප්‍රතිවිපාක දරුණු වෙයි. අද නම් ගෙදර ගිහින් හමාරයි. අයින් වෙයින් පාරෙන් නැත්තම් හප්පගෙන යන්නේ යකෝ. ඔයා මට මනාප නම් බං අරිනවා තිරික්කලේ තියන් බං.